හෙලෝ මචං කොහොමද? මම පට්ට ගැජට් එකක් හැදුවා. ඉතින් මචං මේකෙන් පුළුවන් කාලය හරහා අතීතයට යන්න. වරෙන් යන්න මාත් එක්ක. මචං මම මේ ඇවිල්ලා ඉන්නේ මෙසොසොයික් යුගයේ අරන් අවුරුදු මිලියන 201ත් 145කට කලින් ජුරැසික් කාලයටයි. ඔයාලා දන්නවද මේ කාලේ තමයි ලොකුම එතකොට ප්‍රසිද්ධම ඩයිනෝසරයන් හිටියේ මේ කාලේ. වරෙන්කො ටිකක් ඉස්සරහට ගිහින් බලමු. මචං ලෝකයේ මෙතෙක් වාසය කළ බවට සොයාගෙන ඇති විශාලතම මාංශභක්ෂක ඩයිනෝසරයා වන්නේ ස්පයිනෝසෝරස්. බොහෝ දෙනා සිතා සිටින්නේ සුප්‍රසිද්ධ ටිරොනොසෝරස් රෙක්ස් විශාලතම සත්වයා බවයි. නමුත් ස්පයිනෝසෝරස් ඊටත් වඩා ප්‍රමාණයෙන් විශාලයි. මේ ඉන්නේ මචං ඒ ඩයිනෝසරයා. එතකොට මචං මම දැන් මේ ආවේ කෙට්සල් කෝට්ලස් කෙනෙක් බලන්න. මෙයාලා ඩයිනෝසර් යුගයේ ජීවත් වුණත් මූ ඩයිනෝසරෙක් නෙමෙයි. මුන්ට කියන්නේ පියාඹන උරගයා කියලා. මෙයාලා තමයි ඒ කාලේ හිටපු ලොකුම කුරුළු විශේෂය. මචං මේ ඉන්නේ මොසසෝරස් කෙනෙක්. ජුරැසික් පාක් එකේ හිටියේ මූ තමයි. තව ටික වෙලාවක් හිටියොත් මූ මාවත් කරනවා. ඒ හින්දා මම යනවා.